අද අපි අඳින්න යන්නේ දෙමාපියන්ට වැඳීම කියන තේමාවට කොහොමද ලස්සන චිත්‍රයක් අඳින්නේ කියලා. මේක පුංචි පොඩ්ඩන්ගේ ඉල්ලීමකට අනුව අඳින චිත්‍රයක්. එහෙනම් අපි අඳිමු. අපි අඳගන්නවා මෙන්න මෙහෙම හැඩ දෙකක්. මේ අඳින්නේ අම්මගේ තාත්තගේ මූණ කොටස. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම කන් දෙක දානවා. කොණ්ඩේ කොටස අපි අඳිනවා. ඊට පස්සේ මෙතනින් අපි කොණ්ඩයක් දාලා ඔන්න අපි ඇස් කොටස් තමයි මේ අඳින්නේ. නහය ඔන්න අපි මෙතනදී ගල්ලක් දාලා හතකට ගන්නවා. අම්මට දානවා ලස්සන කොටස්. හරි. දැන් ඔන්න පහළ කොටස තමයි මේ අපි අඳින්නේ. එහෙම අපි අත් කොටස අඳගමු. ඔන්න අපි අඳිනවා. ඊට පස්සේ මේ චූටි බබ්බා අම්මට තාත්තට වඳිනවා. මෙන්න මෙහෙම හැඩයක් එන්දා අත මෙන්න මෙහෙම හැඩයකට ගන්න. හරි. ඊට පස්සේ මෙයාට අපි ඇඳුමක් දාමු. ඔන්න කකුල් දෙක. හරි. පස්සේ කන, කොණ්ඩේ කොටස, ඇස්, නහය සහ කට. මෙන්න බලන්නකො මෙයා හොඳ දරුවෙක්. හරි. ඊට පස්සේ අම්මගේ අපි එයාගේ කකුල් කොටස මෙන්න මෙහෙම සරල වෙන්න ගමු. ඊට පස්සේ ඒක අපි ලස්සන කරගමු. මල් හැඩයකට දාලා. හරි. ඔන්න බලන්නකෝ අපේ චිත්‍රය නම් දැන් ඇඳලා ඉවරයි. දැන් තියෙන්නේ මේක ලස්සනට පාට කරන්න. මේ අඳපු චිත්‍රය පාට කරන්නයි හදන්නේ. පාට කරන්නේ ප්‍රැඩික්ටම් වලින්. මේ විදිහට අපි පොඩි කොටසක් තමයි පුතේ පාට කරගන්නේ. අපේ පාඩම අවසන් වුණේ මෙන්න මේ විදිහට චූටි පැන්සල්ටයි ටීචර්ලාටයි පුළුවන් චිත්‍රය ඇඳලා ඉක්මනින්ම වීඩියෝ එකට පහතින් කමෙන්ට් එකක් එවන්න.